Hi guys, ඉතින් ඔන්න අද මම ෂෝට් වීඩියෝ එකක් අරගෙන ආවේ. නමුත් ඒක වැදගත් ඒ නිසා දිගටම රැඳිලා ඉන්න. බ්‍රේක්ෆාස්ට් එක අරගෙන මම දැන් හදන්නේ hair conditioner mask එකක් හදාගන්න ගෙදරදීම. ඉතින් ඔයාලටත් මේ විදිහ ප්‍රශ්නයක් වෙලා තියෙනවද? hair wash කළාට පස්සේ conditioner දාලා conditioner අපි 100%ම wash කරන්නේ නැහැ. නමුත් දවස් 2-3ක් තියෙනකොට hair එකේ volume එක පොඩ්ඩක් අඩු වෙනවා. ඒ නිසා මම නැවත හොඳට කොණ්ඩේ wash කරලා shampoo දාලා ඉවර වෙලා මෙන්න මේ hair conditioner mask එක හදාගත්තා. මේ මගේ hair එකට apply කරන්න. එග් එකකින් සම්පූර්ණයෙන්ම ගන්න නෑ. යෝක් එකයි වයිට් එකකිනුයි මම භාගයක් විතර අරගෙන අපි යූස් කරන කන්ඩිෂනර් එකකින් ටිකක් දාගන්නවා. ඒ කන්ඩිෂනර් එක හොඳ කන්ඩිෂනර් එකක් යූස් කරන්න. මේ කන්ඩිෂනර් එකට මම පොඩි සීක්‍රට් දෙයක් එකතු කරනවාද ගෙදරදීම හදාගත්ත hair oil එක මම කලින් වීඩියෝ එකක් ගෙනාවා මම කොහොමද hair oil එක හදාගත්තේ කියලා. රෝස්මරි, උළුහාල්, විටමින් E කැප්සූල් එක තුනම දාලා එකතු කරගෙන හදාගත්ත hair oil එකෙන් බිංදු 2-3ක් දාලා කන්ඩිෂනර් මාස්ක් එක හදාගෙන hair එක හොඳට ඒ අර තිබුණ වොලියුම් එක හොඳට ඒ අඩු වෙච්ච hair එකට දැන් ඇප්ලයි කරගන්න. හොඳට කොණ්ඩේ මම wash කරලා ඉවර වෙලා දැන් මේ විදිහට ඇප්ලයි කරගන්නවා hair mask එක ස්කැල්ප් එකට මේ ගෑවෙන්නේ නැති වෙන්න මෙන්න මේ විදිහට හොඳට ඇප්ලයි කරලා හොඳට ටයිට් වෙන්න බැඳලා තියාගන්න. පොඩ්ඩක් උණුසුම් ටවල් එකකින් බැඳලා තියාගත්තත් කමක් නැහැ. විනාඩි 20කට පස්සේ මේ විදිහට හොඳට කොණ්ඩේ වොෂ් කරන්න. ඉතින් අර නැවත ඒ අඩු වෙලා තිබිච්ච වොලියුම් එක ඇත්තටම ඊට පස්සේ හොඳට අපි කෝම් කරනකොට මෙන්න මේ විදිහට ලස්සනට එනවා. ඉතින් ඕගොල්ලෝ try කරලා බලන්න. පොඩි ප්‍රශ්නයකට උත්තරයක් මම ඕගොල්ලන්ට ගෙනාවේ hair volume එක අඩු වුණොත් මෙන්න මේ වගේ hair mask එකක් ගෙදරදීම හදලා දාගන්න. ඉතින් ඒකේ සතියකට එක දවසක් මේ වගේ treatment එකක් hair mask conditioner එකක් ඕගොල්ලෝ try කරන්න. ඉතින් මම තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙන්නම් ඉක්මනින්ම. Thanks for watching. Bye.